Hello guys, ඉතින් සීමාවෙන් එහා ගමනාන්තය ඉතින් අද දෙක්ගා මම අද හිතුවා අලුත් දෙයක් කතා කරන්න. ඉතින් මඤ්ඤොක්ක බයිට් එක කන ගම මම හිතුවා අද ඉස්සෙල්ලාම කියන්න ඕනේ හැමෝටම සුබම සුබ නව වසරක් වේවා. ඉතින් අද ජනවාරි 1 වෙනිදා මට ඔයත් එක්ක කතා නොකරම බැරි දවසක් වුණා. ඒ හින්දා මම අද කතා කරන්න පටන් ගත්තේ. මට හිතුණා ඒ කියන්නේ මේ පහුගිය කාලේ මම ඇනලයිස් කරලා මම තනියම හිතද්දි මට හිතුණ එක දෙයක් තමයි අද මිනිස්සු මේ වෙලාවේ හිතන්න ඕනේ කාරණාවක්. ඔයයි මමයි හිතන්න ඕනේ කාරණාවක් මේක. එක පුංචි උදාහරණයක් අරගෙන මම මේක පොඩ්ඩක් කතා කරන්න හිතුවා. නැත්තම් මේක මට මාතෘකාව කියන්න අමාරුයි. ප්‍රධාන ඒ කියන්නේ හේතුවක් තමයි ඇල්ල නගරයේ වෙච්ච සිදුවීම. ඒ කියන්නේ ටුවරිසම් පැත්තේ මේ දවස්වල ඩවුන් සවුත් වල හොඳටම වැඩ යන කාලේ ටුවරිසම් වල ඉතින් ඇල්ලේ මොකක් හරි හයර් ප්‍රශ්නයක් නිසා මිනිස්සු කියන්නේ එතන ප්‍රශ්නයක් ආවා. මම දකින්නේ මේ ප්‍රශ්නය තුල ඒ කියන්නේ දෙපැත්තකට බෙදිලා මේ අපේ පැත්ත උඹලට එන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ අන්න එහෙම ආගියුමන්ට් එකක් නේද යන්නේ. එතකොට මම හිතන විදිය තමයි අද උඹටයි මටයි මේ මහ පොළොවේ බින් අඟලක් නැහැ බෙදා ගන්න. ඒ කියන්නේ උඹටයි මටයි මේ මහ පොළොව අයිති නෑ බා. එහෙම අයිති නැති මහා පොළොවක් වෙනුවෙන් ඇයි බං අපි අද කා කොටා ගන්නෙ? ඊළඟ උදාහරණය තමයි මම මේ පහුගිය කාලේ හොරණ හොස්පිටල් එකට ගියා පෞද්ගලික කාරණාවක්කට. ඒ අතරතුරේදීත් මට මගේ කනට ඇහුණ දෙයක් තමයි ඒ කියන්නේ ඒකේ ડોක්ටර් කෙනෙක් ගොඩක් සංවේදී වෙලා ඒ ડોක්ටර් සංවේදී වෙලා කියන කතාවක් මේක. ඉඩමක් වෙනුවෙන් පවුල් දෙකක ආරවුලක් වෙලා අම්මයි තාත්තයි මරලා ළමයාගේ ඇස් දෙකට ඇනලා ඇසිඩ් දාලා. එතකොට කියන්නේ බලපන් මේ බින් අඟලක් වෙනුවෙන් අද මිනිස්සු මරණ තත්ත්වයටපත් වෙලා. ඊළඟ එක තමයි මේ මම මේ කතා කරපු උදාහරණ දෙකේ හොරණ හොස්පිටල් එකේ කතාව ගත්තාම මේ ඛේදවාචකයක් ආවේ අපේ මේ ගම් වතුර ප්‍රශ්නයක් ආවේ ඒ එන්න කලින් ඒක උනේ. හැබැයි මට තියෙන පුදුම දුක තමයි හරිම වේදනාව තමයි මේ ඇල්ල නගරයේ කේස් එක මේ අපේ දකුණේ උන් ගැන ලොකු වර්ණනාවක් ගියානේ මේ ඛේදවාචකයත් එක්ක. උන් මෙහෙ ඉඳන් බෝට්ටු අරගෙන මෙහෙට ඇවිල්ලා අද මිනිස්සු වෙනින් උදව් කරනවා. හරි බං. ඒක පට්ට දෙයක්. හැබැයි අද මිනිස්සු කෙලම වුණ වෙලාවේ තමයි හැම කෙනාටම මතක් වෙන්නේ පපුව යටිබඩ ඇවිස්සලා අපි බං දඟලනවා පොඩි එනවා ඇතුලේ එක. ඒ කෙල වුණාම. හැබැයි බං මට ඒක ඇස් දෙකට කඳුළු ආවේ ඉච්චර දෙයක් කරලා අද දකුණේම සෙට් එකක් තමයි එදා අර හයර් එකකට කේස් එකක් දාගෙන මේ බින් අගලක් වෙනුවෙන් පොර කණ්ඩ පටන් ගත්තේ දැක්කේ. එතකොට මං කියන්නේ මේ දකුණ මිනිස්සු හොඳයි. එතකොට නැත්තම් උතුරේ මිනිස්සු හොඳයි. ඒ කියන්නේ මම කියන්නේ මිනිස්සුන් හොඳ නරක කියලා දෙයක් නැහැ. ඒක සාපේක්ෂයි. එක වෙලාවකදී ආ හොඳ වෙනවා. බලන්න සිද්ධි දෙකක් අතරදී උන් මෙහෙ ඇවිල්ලා බෝට්ටු අරගෙන ඇවිල්ලා අද මිනිස්සුන්ට උදව් කරපු වෙලාවෙම ආපහු එතනදී ඒක අමතක වෙලා මේක බෙදා ගන්න හදනවා නේ. මොකද්ද මේ ප්‍රශ්නේ? ඒ කියන්නේ අපිට අමතක වෙනවා හැමදේම බා. ඒ කියන්නේ හොඳම උදාහරණයකට අපි පන්සලකට ගිහිල්ලා අද භාවනා කරලා අපි පන්සලේදී එන කියන්නේ පන්සිල් ගන්නකොට අපිට එන නිදහස තියෙන්නේ මනසට එන නිදහස. හැබැයි මේ නිදහස මම කියන්නේ අද අපි ඒක පන්සලෙන් නික්මලා අපි නැවත දැන් අපේ එදිනදා ජීවිතේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒ නිදහස අපේ නැති වෙනවනේ බා.
අර තියෙන ආතල් එක නෑනේ. නෑ නෙමේ බං අපි ඒක අතාරිනවා. එතනින්ම අපි 100න් ඉන්න ජීවිතේ එතනට ඇවිල්ලා අපිට මග ඇරෙනවා මේ එකිනෙක වැඩ කරනකොට. මම දකින්නේ අපි මේක මිස් කරගන්න හොඳ නෑ. සෝබා දහම බලපං කොච්චර ආදරේද කියලා. සෝබා දහමටම ආදරේ. ඒක මම මේ විදිහට කියන්නම්. මම අපේ යාළුවෝ සෙට් එකත් එක්ක බීච් එකේ අපි ඩ්‍රින්ක් එක දාලා එන ජෝගියක් දැම්මා. මම මේ මයිකෙන් කිව්වා රැල්ල වෙරළට ආදරේ. මොකද ඕක හැම තැනකම ඇහෙන තියෙන වචනයන්නේ. හැබැයි මම මේ ඊයේ පෙරේද මේක ගැන පොඩි නිකන් හිතුවා මොකද්ද මේ රැල්ල වෙරළට ආදරේ කියන්නේ. මම ඒක අධ්‍යයනය කරලා බලද්දි මම ඇත්තටම වෙරළ දිහා බලාගෙන ඉන්නේ නැද්දි මට දැනුණ ෆීලින් එක තමයි ඇත්තටම රැල්ල වෙරළට ආදරේ බං. ඒ කියන්නේ මුහුදු රැල්ල හරි වේගෙන් වෙරළට එනවා. හැබැයි අපිට දැනෙන්නේ අපි මුහුදු රැල්ල එනකොට අපි මොකද කරන්නේ? පාගන්න ගිහිල්ලා ආපස්සට දුවනවානේ. ඒ කියන්නේ වේගය වැඩි නිසා. හැබැයි මම හරියටම බලාගෙන හිටියා මේ මුහුදු රැල්ල ඇවිල්ලා මේ වෙරළ සිප ගන්න විදිය. ඒ කියන්නේ වෙරළ එච්චර රැල්ල එච්චර වේගෙන් එනකොට මේක දවසට කී වතාවක් එනව ඇද්ද? ඒ එනකොට කොච්චර ප්‍රමාණයක් මේ වැල්ල හරිනම් මුහුදට ගහගෙන යන්න ඕනිද? හැබැයි ඒක කරන්නේ නෑ බා. එහෙම නොකර රැල්ලට වෙරළට ආදරේ කියලා කියන්නේ ඒ මුහුදු රැළ ආවට හරියට ස්මූත්ලි ඒක සිපගෙන ආපහු නැවත යනවා බා. සෝබා දහමට ආදරේ. හැබැයි අපි ආදරේද කියලා අපි මොහොතක් හිතන්න ඕනේ.